ආයිබෝවන් cooking pot YouTube channel එකකින් අද මම හදන්න යන්නේ උත්සව අවස්ථාවලට පාටි වලට නැතුවම බැරි රටකජු මිශ්‍ර හාල් මැස්ස බෙදුම. මේක පොඩි වේලාවකින් වුණත් අපිට හදාගන්න පුළුවන්. දැන් බලමු හදන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම මේ වගේ ෂණික නූඩල්ස් පැකට් එකක් අවශ්‍ය වෙනවා. ඒක මේ විදිහට පොඩි කෑලි වලට කඩා ගන්නවා. කපාගත් ලොකු ලුණු ගෙඩි දෙකක්, හොඳින් සෝදලා වතුර බේරලාගත් පොඩි හාල් මැස්සන් ග්‍රෑම් 100ක්, පපඩම් 3-4ක් මේ විදිහට කඩාගෙන කරපිංචා ඉති 3-4ක කොළ, රටකජු ග්‍රෑම් 100ක්, ලුණු තේ හැඳි භාගයක්, කෑලි මිරිස් මේස හැඳි දෙකක්, සීනි තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, තව බෙද ගැනීමට තෙල්. තාච්චියකට තෙල් දාලා හොඳින් රත් වුණාම ගින්දර ටිකක් අඩු කරලා මුලින්ම නූඩල්ස් ටික මේ විදිහට බෙද ගන්නවා. කරකර ගන්නේ නැතිව පාට වෙනස් වෙගෙන එද්දි මේ ගානට ආවම තෙල් බේරෙන්න ටිෂු එකකට අයින් කරගන්න ඕන. දැන් අපි ලුණු ටික බෙදගමු. දෙපාරට තමයි මට ලුණු බෙද ගන්න වෙන්නේ. ලුණු බෙදෙන්න ටිකක් වෙලා යනවා. මේ ගානට රන්වන් පාටට බෙදුනම ඇති. එළියට ගත්තට පස්සෙත් බෙදෙන නිසා දැන් අපි ඒකත් තෙල් බේරෙන්න අයින් කරගන්නවා. දැන් අපි ඉතුරු ලුණු ටිකත් ඒ විදිහටම බෙද ගන්නවා. ඊට පස්සේ අපි රටකජු ටික බෙද ගන්නවා. රටකජු ඉක්මනින් බෙදෙන නිසා ගොඩක් වෙලා තියාගන්න එපා. මේ ගානට බෙදුනම ඉක්මනින් අයින් කරගන්න ඕන. දැන් අපි පපඩම් ටිකත් බෙදගමු. තව මේ මිශ්‍රණයට සුදු ලුණු, කජු, කඩල පරිප්පු උනත් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මේ හැම එකක්ම අවශ්‍ය නැහැ. ඔයාලට ගෙදර තියෙන දේවල් වලින් උනත් මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපි හාල් මැස්සන් ටිකත් මේ විදිහට බෙදගමු. හාල් මැස්සන් ටිකත් මේ ගානට බෙදුනම අපි ඒකත් තෙල් බේරෙන්න ටිෂු එකකට අයින් කරගන්නවා. දැන් අපි ලිප ඕෆ් කරලා අන්තිමට කරපිංච ටිකත් මේ විදිහට බෙද ගන්නවා. මේ මිශ්‍රණය හදලා තියාගත්තොත් ගෙදර කෑම කන වෙලාවට උනත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හදාගත් මිශ්‍රණය ඔක්කොම අපි එක භාජනයකට දාගන්නවා. දැන් අපි පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් මේස හැඳි දෙකක් දාගන්නවා. දැන් අපි අඩු ගින්දරේ කෑලි මිරිස් වලින් මේස හැඳි දෙකක් දාලා මේ විදිහට බෙද ගන්නවා. ඒකටම සීනි තේ හැඳි එකයි ලුණු තේ හැඳි භාගිකුයි දාලා හොඳට කවලම් කරගන්න ඕන. දැන් අපි මිශ්‍රණයට බෙදගත් කෑලි මිරිස් ටික මේ විදිහට එකතු කරගන්නවා. ඒකටම මිරිස් කුඩු වලින් තේ හැඳි භාගිකුයි තව අපි ලුණුත් තේ හැඳි භාගිකුයි දාලා හොඳින් කවලම් කරගන්න ඕන. මේ වගේ වීඩියෝ තා බලන්න කැමති නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.